1 2 3 4 5 6 7 8 කියලා ඉලක්කම් කොච්චර දුරකට ගැනගෙන යන්න පුළුවන් වුණත් අද අටපට්ටමෙන් දඩි විඩිස් ඔබට කියන්න යන්නේ ඉලක්කම් ගණින විදිය ගැන නෙවෙයි. ඉලක්කම් පිළිබඳ සැලකීමේදී 1 8 බිඳුවට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. 1 8 බිඳුව එකට තියලා බැලුවම 180යි කියනවනේ. 180 කියන්නේ වෙලාවකට ඉලක්කමක්, වෙලාවකට කෝණයක්. කෝණමානයෙන් එකපාර උපරිම වනින්න පුළුවන් කෝණයක් අංශක 180යි කියනවනේ. ගණිතයේදී අංශක 180ට අපි සරල කෝණය කියනවා නේද? 100යි 200යි 200න් 20ක් අඩු කරාම 180යි. ගණන් පොතේ 180 වෙනි ගාන හදන්න අංශක 180ක කෝණමානයක් හොයපු කවිඳු මහත්තයා රුපියල් 180ක් අම්මගෙන් ඉල්ලන් තව 180ක් ලාච්චුනුත් පන්නලා මාටිය ගහපු 180ක් සාක්කුවට දාගෙන හන්දියේ නම්බර 180 සචින් තමාමගේ කඩෙන් අංශක 180 කෝණමානයක් ගන්න හිතාන මාර්ගාංක 180 බස් එකට නැගලා රුපියල් 180ෙන් ටවුමට ගිහින් 180 කොත්තුවක් කාලා 180කින් මාපහු ගෙදරත් ආවලු. බලන්න කොයි වාක්‍යය 180 කියලා කීපාර කෙදිලා තිනවද කියලා ඕන් අහගන්න කොහෙනම් ගායත් වාක්‍ය. ගණන් පොතේ 180 වෙනි ගාන හදන්න අංශක 180 කෝණමානයක් හොයපු කවිඳු මහත්තයා රුපියල් 180ක් අම්මගෙන් ඉල්ලන් තව 180ක් ලාච්චුනුත් පන්නලා මාටිය ගහපු 180ක් සාක්කුවට දාගෙන හන්දියේ නම්බර 180 සතින් තමාම කඩෙන් අංශක 180 කෝණමානයක් ගන්න හිතාන මාර්ගාංක 180 බස් එකට නැගලා රුපියල් 180ෙන් ටවුමට ගිහින් 180ක කොත්තුවක් කාලා 180කින් මාපහු ගෙදරත් ආවලු. අද අටපට්ටමින් දඩි බිඩිස් 180ක් ගැන මේ තරම් කියන්නේ මොකද කියලා ඔබ බලනවා ඇති නේද? අද අටපට්ටමින් දඩි බිඩිස් ඔබට කියන්න යන්නේ 180 තුල සැඟවුණු උත්තරීතර පාඩම ගැන. ඇත්තෙන්ම එය පාඩමක් නොව ධර්මයක් බව අද අටපට්ටමින් ඔබට මතක් කරන්න ඕනේ. මේ මාහැඟි ධර්ම කාරණාව ලොවට ඉගැන්වූ ඒ ශ්‍රේෂ්ඨ මිනිසා අන් කිසිවෙකු නොව අනුත්තර සම්්‍යක් සම්බුදු වූ සියල්ලන්ගෙන් වැඳුම් බිඳුම් බොහෝමන් ලබන අවලෝකීතේශ්වර මහබෝසතුන්. ගිය වසරේ එනම් 2024ක් වූ දුරුතු මස පළමුවැනි දින මේ අවලෝකිතේශ්වර මහා නරේන්ද්‍රයා ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළා. ඔයගොල්ලන්ට මතක ඇතිනේ. ඒ වැඩම කළ අවස්ථාවේදී එහි සිටි මහා ජනයා තමන්ගේ බුදුවරයා ජීවමානව දුටුවාක් මෙන් පසඟ පිහිටුවා මුළු ලෝකයක අන්ධකාරය නිවා දැමූ ඒ අවලෝකීතේශ්වර මහා බෝධිසත්වයන්ට වන්දනාමාන කළ අවස්ථාව සියසින් දැක ගන්නට ලෝකයක්ම වාසනාවන්ත වුණා නේද? ඒ වගේ අරුම පුදුම වැඳිල්ලක් දඩි බිඩිස් මෙතුවක් දුරකට දැකලා නැති බවත් අද අටපට්ටමෙන් ඔබට මතක් කරන්න ඕනේ. අවලෝකිතේශ්වර බෝසතුන් වටා 84000ක් බෝසත්තුරුන් නිර්මාණය වන බවත් මේ මහා බෝසතුන්ගේ අරමුණ ගෞතම බුද්ධ ශේෂ්ත්‍රය මෛත්‍රී බුද්ධ ශේෂ්ත්‍රය දක්වා මාරු කිරීම බවත් මේ මහා විශ්වයේ ලෝකයට මතක් කර දී හමාරයි. දෙබුදුන් මැදින් පහළ වෙලා බුද්ධ ශේෂ්ත්‍ර මාරු කරන මේ අනුත්තර බෝසතුන්ගේ 180 යන ධර්ම පාඩම නම් ඇස් දෙකෙලවර පෙනෙන සමස්තය එකට බලා හිඳීමෙන් නිවන් දොරටුව එනම් බුදුන්ගේ විශ්ව දොරටුව සාක්ෂාත් කරගත හැකි බවයි. කෙටියෙන් පැවසුවහොත් අප ඉදිරිපස බලා සිටියත් ඇස් මට්ටමින් අංශක 180ක පරාසයක් අපගේ දෙනෙත් වලට පැහැදිලිව දර්ශනය වේ නම් ඔහුගේ හෝ ඇගේ සිත ඊ타ම සංසුන් නිර්වාණ මාර්ගයට ආසන්න තත්ත්වයකට පත්ව තියෙනවා. ඇති ශාසනයත් නැති ශාසනයත් දෙකම අවසන් වූ තැනලු සම්බුදුවරයෙක් මේ ලෝකෙට පහළ වෙලා නිවන් දොරටුව විවෘත කරන්නේ. අනුත්තර සම්්‍යක් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කෙරූ බුදු කෙරෙකුට හැරෙන්නට කිසිවෙකුට මෙවැනි නිවන් දොරටුවක් දෙන්නට බැහැයි කියනවනේ. ඒ ඇති ශාසනයත් නැති ශාසනයත් යන දෙකම ක්‍රිස්තු වර්ෂ 2020 දී අවලෝකිතේශ්වර මහ බෝධිසත්වයාගේ ඥානය හේතු කොටගෙන අවසන් වූ බවත් සකල ලෝකවාසී ජනයාට මතක් කරන්න ඕනේ. ඔබ සෑම දිනම සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව මීට පෙර ශ්‍රවණය කරලා තියෙනවනේ. අවලෝකිතේශ්වර බෝසතුන් පවසන්නේ පළමු 180 හරහා නිවන සාක්ෂාත් කරගෙන ඉන්පසු ලොවින් සැඟවුණු මහායාන සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව වෙත යොමු වී මෙහි යක්‍රගන්නෙම ප්‍රතිඵලය ලබා ගන්නා ලෙසයි. 180 දේශනා 180 කෙටි දේශනා වගේම විශ්වයට ඇතුල් වීමේ දොරටුව වැනි නාලිකා වලින් ලෝතුරු සම්්‍යක් සම්බුද්ධ වූ අවලෝකිතේශ්වර බෝසතුන්ගේ මා හැඟි දේශනා ඔබටත් ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.
කාලය ගත වෙනවා. ආයුෂ ඉවර වෙනවා. ආයුෂ ඉවර වෙන කාලය කිසිවෙක් නොදන්නා නිසා නොපමාව 180 වෙත යොමු වී ධර්ම මාර්ගයේ වෙත හැකි ඉක්මනින් අවතීර්ණ වන ලෙස අද අටපට්ටමෙන් ඔබට ලබා දෙන පණිවිඩයයි. එහෙනම් ලබන බදාදාත් සුපුරුදු පරිදි හරියට වරය 7:30ට අටපට්ටමෙන් ඔබ හමුවට එනතුරු ඔබ සැමට ජයග්‍රාහී සතියක්. ඇසට 180 පේන තැනක් තියෙන. ඕගොල්ලන්ට ඒක බලා ගන්න මෙන්න මේ ක්‍රියාකාරකම කරන්නයි කියලා කියන. ඇහි පිහ ගහ ගහ ඉන්නේ කියලා කියන. එතකොට 180 පැහැදිලි 180ක් පෙනි නැති වෙන. ඇහි පිය ගහ ගහ ඉන්නකොට පැහැදිලි 180ක් පෙනි නැති වෙන. එතකොට 180 පේනවයි කියලා Taman තේරුම් ගත යුතු වෙනවා. දැන් කල යුතු වෙන්නේ ඒ පේන 180 තුල නතර වීම වේ. අන්නේ නතර වෙන්න ගියන් පස්සේ ඇතුලෙන් කෙනෙක් ඉන්නවා. ඔතන නතර වෙන්න බෑ. චිත්තක්ෂණයකට විතරක් තියෙන ස්ථානයක් මට සැරිසරන්න ඕන කියලා කියනවා. ඇතුලේ ඉන්න කෙනා සැරිසරපු කෙනා වෙනවා. 180 අතට දෙන්නේ සැරිසරන කෙනා මෙල්ල කරගන්න වෙනවා. ඔහු මෙල්ල කරගත්තොත් Taman ජයගත්ත වෙනවා.